සුබ දවසක්. අද අපි කතා කරන මේ මාතෘකාව ඉතාමත්ම වැදගත් වේවි ටොයෝටා කාර් පාවිච්චි කරන රථ හිමියන්ට. මොකද ටොයෝටා වාහනේ දන්නවා වොනට් එක ගැරිහාම එන්ජින් රූම් එකේ ටැපට් කවරට උඩින් තියෙනවා ප්ලාස්ටික් කවරේ VVTi කියලා සඳහන් වෙනවා. ගොඩක් දෙනෙක් ආපුවම කියනවා variable wall timing කියලා. නමුත් මේ variable wall timing මේ i එකෙන් සහ තේරුම මොකක්ද? අන්න ඒ පිළිබඳව අපි කතා කරනවා අද. විශේෂයෙන්ම රැඳි දින්න වීඩියෝත් එක්ක තමන් ටොයෝටා කාර් එක පාවිච්චි කරනවා නම් ඒ වගේම අපි මීට පෙර කතා කරා මේ variable wall timing පිළිබඳව එකෙදී Honda සමාගම ඔවුන්ගේ Honda VTEC පිළිබඳව එහෙම අපි දන්නවා ගොඩක් දුරට දැන් මේ නවීන තාක්ෂණයත් සමගම එන්ජිමක බලය ජවය වැඩි කර ගැනීම සඳහා ඒ වගේම පිටාර වායු පාලනය කිරීම සඳහා මේ කෑම් ෂාෆ්ට් එක කියන්නේ valve intake valve කන්ට්‍රෝල් කිරීම තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තිනවා. අන්නේ තාක්ෂණයේ වැඩිදුරටත් කතා කිරීම සඳහා තමයි මේ අපි සූදානම් වෙන්නේ. හොඳයි. මේ තියෙන්නේ Prius 20 එක එන්ජින් එකක්. දැන් මේකෙන් ඉතාමත්ම පහසුයි මේක ඉගෙන ගන්න මේ VVTi කියන්නේ මොකක්ද කියලා. දැන් අපි VVT කියන මේක කලින් තේරුම් ගත්තා variable wall timing කියන එක. මේ පාඩම් කීපයක දිගෙන ගත්තා. නමුත් අද Toyota වලගේ මේ VVTi කියන එක ITi කියන එක යොදාගත්තේ මොකටද කියලා අපි මේකෙදි විස්තර කරනවා. මේකේ තියෙන සාමාන්‍ය මේ එන්ජින් එකක කොටසක් එන්ජින් එක කැලි කරලා තියෙනවා. කියන්නේ බෙන්වෙන් මැෂින් ඉගෙන ගැනීමේ පහසුව සඳහා. මේකෙදි ගොඩක් දුරට මේ variable wall timing වල ප්‍රධාන වශයෙන් පරමාර්ථය වන්නේ සිලින්ඩර් charge කිරීම. හරි මේ පිස්ටන් මතත මේ හොඳ මේ බලය ජවයක් ඇති කරලා ඉවරලා මේ එන්ජින් ටෝක් එක වැඩි කිරීම සඳහා මූලික පරමාර්ථය වෙන. මේ මූලික පරමාර්ථය සහිතව තමයි මේ ටොයෝටාගේ variable wall timing intelligent කියන මේ තාක්ෂණය දාගන්නේ. ඉතින් අපි බලමු මේකෙදී ඔයාලට හොඳට පැහැදිලි මේ ළඟව සමීප දසුණක් විදිහට ගත්තොත් මේකේ අපි මේ ටැපට් එක අයින් කරොත් හරි මේ ටැපට් කවරේ අයින් කරොත් අපි ටැපට් කවරේ අයින් කරලා බලපුවම අපිට පේනවා දැන් මෙන්න මේ කෑම් දෙකක්. මේක එකක් මේ තියෙන්නේ මේ කෑම් දෙකෙන් එකක් ඉන්ටේක් කෑම් ෂාෆ්ට් එක අනිත් එක එක්සෝස් කෑම් ෂාෆ්ට් එක. අපිට ඉතාමත්ම වැදගත්ම වෙන්නේ සහ නවීකරණයන් සිද්ධ කරේ මේ වාහනේ VVT එකේදී VVT පාලනය සඳහා කෑම් ෂාෆ්ට් එකක් නවීකරණය කරනවා නම් ඒ නවීකරණය කරන්නේ මෙන්න මේ ඉන්ටේක් කෑම් ෂාෆ්ට් එක. එතකොට මේ ඉන්ටේක් කෑම් ෂාෆ්ට් එකේ මේ කොටසදී හොඳට පේනවා ඇති මේ VVT control එක මෙන්න මේක ඩියක් වගේ තියෙන VVT control එක. ඒ වගේම මේ ස්පොකට් වීල් එක දාලා සාමාන්‍ය එක්සෝස් මේ කෑම් ෂාෆ්ට් එකක් තියෙනවා. හරි. එතකොට සාමාන්‍ය චේන් එකෙන් මේ චේන් එකෙන් දෙකම කරකිනවා. නමුත් අතන මතක තියාගන්න ඕන මෙන්න මේ VVT control එක මගින් තමයි මෙන්න මේ intake valve පාලනය සිද්ධ වෙන්නේ කන්ට්‍රෝල් එක සිද්ධ වෙන්නේ. මෙන්න මේ කන්ට්‍රෝල් කිරීම සඳහා සාමාන්‍යයෙන් ටොයෝටාලාගේ ඔවුන් සඳහන් කරන විදිහට අංශක 40ක පමණ පාරාසයකින් යුක්තව තමයි මේ සිද්ධ කරන්නේ. එහිදී ඔවුන් සැලකිල්ලට ගන්නවා මේ එන්ජින් එකේ මේ කියන්නේ VVT කන්ට්‍රෝල් පාලනය සඳහා ඔවුන් සැලකිල්ලට ගන්නවා එන්ජින් උෂ්ණත්වය. ඒ වගේම එන්ජින් ස්පීඩ් එක, එන්ජින් උෂ්ණත්වය, එන්ජින් ස්පීඩ් එක, වාහනේ වේගය තුලින් කියන්නේ වාහනේ වේගය සහ throttle position sensor එක මෙතන මේ throttle එකක් නේ අපි ඒකත් විස්තර කරනවා. throttle position sensor එක තුලින් ලබා ගන්නවා ඒ තුලින් ඒකට වාහනයට යෙදී ඇති බර සහ air flow meter එක සහ ඒ අනුසාරයෙන් ලබා ගන්නවා වාහනේ එන්ජින් ලෝඩ් එක. අන්න මේ තොරතුරු එකින් එක රැස් කරලා ඉවරලා මේ වාහන මේ මොහොතේදී මේ එන්ජිමට අවශ්‍ය මොන වගේ වැල් වල ටයිමින් එකක්ද කියලා කන්ට්‍රෝල් කරන්නේ මෙන්න මේ පද්ධතියෙන්. මෙන්න මේ සියලු දත්තයන් එකතුව පරිගණන පාලනයෙන් යුක්ත සිදු කරන නිසා මේකට අපි කියනවා ඉන්ටෙලිජන්ට් කියලා ඕන් හඳුන්වනවා. කියන ටොයෝටා සමාගම ඉන්ටෙලිජන්ට් කියලා හඳුන්වනවා variable wall timing intelligent කියලා. ඒ කියන්නේ පරිගණක තාක්ෂණය යොදාගත්තු නිසා. හොඳයි අපි බලමු දැන් සමීප රූප සටහනකින් මේ ක්‍රියාකාරීත්වය මතක්. ඊට පස්සේ අපි සංකීර්ණ කොටස් අවවැඩසටහනකින් ඉදිරිපත් කරනවා. මේ මූලික පියවරක් වශයෙන් මේ කොටස් හඳුනාගෙන ඉමු. දැන් අපි මේ තියෙන්නේ VVT control එක. හරි මේ control එක තියෙන්නේ මේ control එකකින් මේ තියෙනවා මේ දැති මේ chain එකෙන්මයි timing chain එකෙන්මයි එකත් මේ කරකීම සිද්ධ කරන්නේ. එතකොට මේක කරකුවත් මේ control එකට සම්බන්ධ කරලා දෙනවා මේ
කෑම් ශාප් එක ගැන ඉන්ටෙක් කෑම් ශාප් එක සම්බන්ධ කරලා තියෙනවා. ඒකෙන් තමයි වැල් ඇරීම මැෂින් එක සිද්ධ කරන්නේ. අර අංශක 40ක පාරසය පවත්වා ගැනීම සඳහා. හැබැයි මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මෙන්න මේ ඇන්ගල් එක මේ ශාප් එකේ මේ ඉන්ටෙක් කෑම් ශාප් එකේ ඇන්ගල් එක දැනගන්න. ඒකින් හින්දා අපි මේකට කෑම් සෙන්සර් එකක් යොදා කරලා මෙන්න මේකෙදි මේ කන්ට්‍රෝල් එකට පිටිපසින් තියෙනවා ටයිමින් වීල් එකක්. මේ තියෙන මෙතන මේකේ ටයිමින් වීල් එක. ටයිමින් වීල් එකට පිටිපස්සෙන් සම්බන්ධ කරනවා ඇවිල්ලා මේ ක්‍රෑම් සෙන්සර් එක. ක්‍රෑම් සෙන්සර් එක සම්බන්ධ කරලා ඒ වගේ ක්‍රෑම් සෙන්සර් එකත් සමගම ඒ දෙක සංසන්දනය කරනවා. ඒ කියන්නේ රෙෆරන්ස් මාක් කියලා බලනවා ක්‍රෑන්ක් එකෙන් ක්‍රෑම් සෙන්සර් එකෙන්. ඊට පස්සේ අපි මේකේ ඇන්ගල් මේකේ තිබිය යුතු පිහිටීම ගණනය කරලා ඒ පිහිටීම එන තෙක් මෙන්න මේ ශාෆ්ට් එක හැසිරවීම තමයි කරන්නේ මේ VVT කන්ට්‍රෝල් මගින්. එතකොට මෙතෙන්ද එනවා VVT කන්ට්‍රෝල් වෑල් එකක්. ඒ වෑල් එකේ ඒ පාඩම අපි ඉදිරි වැඩසටහනක් තුළදී කරමු. මොකද මේක සංකීර්ණ වෙනවා ක්‍රමක්‍රමයෙන්. ඒකින්ද අපි අද මූලික වශයෙන් මේ ඉගෙන ගන්නේ මේකේ මේ මූලික කරුණ ටික පැහැදිලි ඇති. ඒ කියන්නේ මේ එන්ජින් එක තියෙනවා. එන්ජින් එකේ කෑම් කියන්නේ දඬු දෙකක් තියෙනවා. කෑම් ශාෆ්ට් දෙකක් තියෙනවා. දාප් දෙකෙන් මේ ඉන්ටේක් කෑම් ශාෆ්ට් එක තමයි තරම් වැදගත් එක. නවීකරණයන් සිද්ධ කරන්නේ මේ ඉන්ටේක් කෑම් ශාෆ්ට් එකට. කියන්නේ ඒකෙදි පමණයි නවීකරණයන් සිද්ධ කරලා එම පාලනය VVT පාලනයකට නතු කරගන්නේ මේ ඉන්ටේක් කෑම් ශාෆ්ට් එක පමණයි. ඒකින්ද ඒ පිළිම තමයි මෙන්න මේ අද මේ මොහොතේදී මේ ඉදිරිපත් කරේ මූලික සැලැස්ම. ඊට පස්සේ අපි ඒකෙන් ඉගෙන ගමු තවත් දවසක. හොඳයි, අද දවසේ අපි කතා කරා Toyota කාර් පාවිච්චි කරන මෝටර රථ හිමියන්ට ඒ වගේම ටෙක්නීෂියන්ලට ඉතාමත්ම වැදගත් පාඩමක්. මේක එක කොටසක් පමණයි, තව කොටස් කීපයක්ම තියෙනවා. විශේෂයෙන් මෙහි තාක්ෂණය පිළිබඳ ඒ වගේම රියදුරට මේ Toyota variable valve timing intelligent කියන මේ තාක්ෂණය ක්‍රියා විරහිත වුණොත් ඇබ්නෝමල් වුණොත් රියදුරට දැනෙන්නේ කොහොමද? ඒ වගේම මෙහි පද්ධතියේ දෝෂ සොයාගෙන යන්නේ කොහොමද? කාර්මික ශිල්පීන් එහෙම කොහොමද මේකේ දෝෂ සොයාගෙන යන්නේ? අන්න යනාදී කරුණු අපි ඉතාමත්ම හොඳින් කතා කරමු ඉදිරි සති කිහිපෙදී. ඔබට සුබ සතියක්.